2025 සැප්තැම්බර් වන විට පෘථිවිය මත AI කම්පියුටර් ශේෂත්‍රය අතිශය වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. AI මොඩල් පුහුණු කිරීම සහ භාවිතය සඳහා වන කම්පියුටර් පවර් එනම් ෆ්ලොප්ස් එක්ස්පොටෙන්ෂල් විදිහට ඉහළ යමින් තියෙනවා. දැනට ප්‍රමුඛ AI සුපර් කම්පියුටර්ස් වල ප්‍රෆෝමන්ස් එක මාස 9කට වරක් දෙගුණයක් වෙනවා කියලා තමයි කියන්නේ. වසරකට මේ සම්මත වශයෙන් 2.5කින් වැඩි වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. 2025 මැද භාගය වෙන විට ලෝකයේ විශාලතම AI කම්පියුටිං ක්ලස්ටර්ස් කිහිපයක ප්‍රෆෝමන්ස් එක ෆ්ලොප්ස් 20 ඉක්මවලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ අතරින් ලෝකයේ විශාලතම AI ක්ලස්ටර් එක ලෙස සැලකෙන XAI සමාගමට අයත් ක්ලෝසස් නම් සුපර් කම්පියුටර් එක. මේක මෙම්ෆිස් නගරේ තමයි පිහිටලා තියෙන්නේ. මේක NVIDIA H100 GPUs ලක්ෂ 2කින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒත් එක්කම Meta, Microsoft, OpenAI සහ Oracle වැනි ලෝක ප්‍රමුඛ සමාගම්ද GPUs ලක්ෂයකට වඩා ආසන්න ප්‍රමාණයක් සහිත විශාල AI ක්ලස්ටර්ස් භාවිතා කරමින් ඉන්නවා. මේ සියල්ලෙහිම ප්‍රතිඵලයක් ලෙස ගෝලීය AI කම්පියුටර් ඩිමාන්ඩ් එක අතිශය වේගයෙන් ඉහළ යමින් පවතිනවා. AI මොඩල් ට්‍රේනින් සඳහා අවශ්‍ය වන කම්පියුටර් පවර් එක මාස 5කට වරක් දෙගුණයක් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් AI කම්පියුටිං වලට අපට ඉස්සරහට එන්න පුළුවන් ලොකුම බාධකය තමයි මේ සඳහා අවශ්‍ය පවර් එක කොහෙන්ද හොයාගන්නේ කියන එක. ඉතින් මේ වන විට AI කම්පියුටර් ශාස්ත්‍රයේ දැවැන්තයින් මේ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. මෙහි දැවැන්තම සමාගම වන XAI නිර්මාතෘ ඊලෝන් මස්ක්ගේ ලේටස්ට් විෂනරි අයිඩියා එක තමයි අභ්‍යවකාශය තුළ AI data centers හදන එක. 2025 නොවැම්බර් මාසයේ තිබුණ US Saudi Investment Forum එකේදී ඉලෝන් මස්ක් සහ NVIDIA CEO ජේසන් හන් මේ ගැන කතා කරා. ඔහු කියන විදිහට AI කම්පියුටිං වලට අනන්ත බලශක්තිය ලැබෙන්නේ අභ්‍යවකාශයෙන්. සහ සිවිලයිසේෂන් එක දිගටම පවතිනවා නම් අභ්‍යවකාශයේ AI අනිවාර්යයි කියන එකත් ඔහු සඳහන් කරා. ඉදිරියේදී AI සඳහා වන අවශ්‍ය ශක්තිය ගිගාවොට් වල ඉඳලා ටෙරාවොට් මට්ටම දක්වා වැඩි වෙනවා. ඉලෝන් මස්ක් කියන්නේ පෘථිවියේ ශක්ති පද්ධතිය වලට AI වල අනාගතය දරා ගන්න බැහැ කියලා. මෙම අදහස තේරුම් ගැනීමට ඉලෝන් මස්ක් යොදාගන්නේ කාඩෂිව් ස්කේල් කියන සංකල්පය. 1964 රුසියානු තාරකා විද්‍යාඥයෙකු නිකොලායි කාඩෂිව් විසින් හඳුන්වලා දුන්න මේ ස්කේල් එක සිවිලයිසේෂන් එකක් භාවිතා කරන ශක්ති ප්‍රමාණය අනුව එහි දියුණුව මැනීමක් කරනවා. මෙම ස්කේල් එක ටයිප් 3කින් සම්බන්ධිත වෙනවා. එහි ටයිප් 1 කියන්නේ පෘථිවියේ ඇති සියලු ශක්තියින් භාවිතා කරන සිවිලයිසේෂන් එකක්. ටයිප් 2 කියන්නේ තමන්ගේ තාරකාවේ, ඒ කියන්නේ අපිට නම් සූර්යයාගේ සම්පූර්ණ ශක්තිය භාවිතා කරන සිවිලයිසේෂන් එකක්. මෙහි ටයිප් 3 ලෙස හැඳින්වෙන්නේ මුළු ගැලැක්සි එකේ මැනේජර් පාවිච්චි කරන සිවිලයිසේෂන් එකක්. ඉතින් මිනිසා තවමත් මේ ටයිප් 1 තත්ත්වයටත් ළඟා වෙලා නැහැ. ඉලෝන් මස්ක් කියන්නේ සූර්ය ශක්තියෙන් මිලියනෙන් එකක්වත් භාවිතා කරන්න නම් අභ්‍යවකාශයේදී සෝලාර් පවර්ඩ් AI සිස්ටම් අනිවාර්යයි කියන එක. AI සඳහා අභ්‍යවකාශයේ සුදුසු වන්නේ ඇයි? පළවෙනි එක තමයි අනන්ත සූර්ය බල ශක්තිය. පෘථිවියේ සූර්ය පැනල් වලට දවල් කාලයේ විතරයි හිරු එළිය ලැබෙන්නේ. සහ ඒවා බැටරි වල ගබඩා කරන්න ඕන. ඒත් සැටලයිට් වලට අඛණ්ඩව හිරු එළිය ලැබෙන හින්දා බැටරි අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ හේතුව හින්දා අභ්‍යවකාශයේ ඇති පද්ධති වලට පැය 24ම අඛණ්ඩව ක්‍රියාත්මක වීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ හේතුව තමයි මේ පද්ධති සිසිල් කිරීමට ඇති පහසුව. පෘථිවිය මත තියෙන ඩේටා සෙන්ටර්ස් වල ඉතාල විශාල ප්‍රමාණයේ කූලින් සිස්ටම් පාවිච්චි කරන්න වෙනවා. බෝඩ කූලින්, ෆෑන්ස් සහ එයාර් කන්ඩිෂනින් වගේ දේවල්. නමුත් අභ්‍යවකාශ රික්තකය තුළ විකිරණශීලී සිසිලනය අපිට පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඊලෝන් මස්ක් කියන විදිහට ඉදිරි වසර 4-5 ඇතුළත AI පාදක අභ්‍යවකාශ දත්ත පද්ධති අනිවාර්යයෙන්ම ඉදි වෙනවා. ජෙෆ් බේසොස්ගේ බ්ලූ ඕරිජින් වැනි තරංගකරුවන් සහ ඊතර ෆ්ලක්ස් වැනි ආරම්භක සමාගම් කක්ෂීය දත්ත මධ්‍යස්ථාන ගවේෂණය කරමින් ඉන්නවා. ඒ වගේම Google සහ අනිකුත් අය AI චිප් සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන සැටලයිට් ප්‍රොටෝකෝල් මේ විද්දිත් හදලා තියෙනවා. ඉතින් මේක තවත් තාක්ෂණික අදහසක් විතරක්ම නෙවෙයි. අභ්‍යවකාශයේ AI කියන්නේ හියුමන් සිවිලයිසේෂන් එකේ අලුත් පියවරක්. ශක්ති සීමාවලින් නිදහස් වුණු තාරකාවක් වටා ගොඩනැගෙන අනාගත බුද්ධිමත් ලෝකයක්. ඉලෝන් මස්ක් කියන විදිහට AI වල අනාගතය පෘථිවියට විතරක් සීමා වෙන්නේ නැහැ. ඒ පෘථිවියෙන් ඔබට යනවා. ඉතින් මේ ගැන ඔබේ අදහස මොකක්ද? අපි ඒක ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එතකල් ඔබට සුබ දවසක්.